අපි අද කියන්න හදන්නේ දෙපා වාරු නැති අසරණ වැඩිහිටියන්ට දෙපායට වාරුවක් දෙන පොළොන්නරුවේ උතුම් මිනිසෙක් පිළිබඳව. මොහු නමින් ගාමිණී මෙන්ඩිස් මහතා. පොළොන්නරුව ඕනෑගම මැදමළුව අංක 18 නිවසේ ජීවත් වෙන මොහු වඩු කර්මාන්තයේ නියැලෙන පුද්ගලයෙක්. වසර 4ක් පමණ සිට මොහු දෙපා වාරු නැති වැඩිහිටියන්ට තමන්ගේ වියදමින් හැරමිටි හදලා නොමිලේ පරිත්‍යාග කරනවා. මම මේ සැරේටි දෙන්න බලාපොරොත්තු වෙනවා හැම වෙසක් පොයේට පොසො පොයේකට හැමම උපාසකම්මල යන්න බැරි අම්මලා තාත්තලාට සීලා අච්චිලා අක්කලා අයියලට මම මේ දුප්පත් යන්න බැරි කට්ටියට මේ සැරේටි මම දෙන්න තමයි මම අදහස්. දැන් දවස් 15ක් විතර මම කරනවා මේ වැඩසටහන. මම ඉතින් තනියෙන් මේක කරන්නේ. මම වැඩ කරන ගමන් තමයි මේක කරන්නේ. ඒ නිවාඩු තියෙන ලාවට ඇවිල්ලා මම රැයට මේක හදනවා. ඉතින් මට ඉතින් මම දැන් දීලා දෙනවා 3870ක් දැන්ට දීලා තියෙනවා. ගමේ පන්සල් වලට ගමේ පින්කම් ගෙවල් වලට මම ඒක කරනවා. ඕනෑර මහවරුවට 50යි, වගරුවට 50යි, ජයන්තපුර වලට 50යි. ඒකට එක මේ මගේ ඕනෑක මැදමළුවේ නිවස අතර අසල මැදමල් පන්සල අසල මම දෙන්න බලාපොරොත්තු මට පුළුවන් නම් මේකට සහයෝගයක් දෙන්න මේකට මේ උදව් කරන්න කැමති කට්ටිය ඉන්නවනේ මට සහයෝගයක් දෙන්න මට මේ බඩු ටිකේම ගන්න මේ සෑහෙන මුදලක් යනවා ඇත්තටම මට හැම වෙසක් ඔයකට මම දෙනවා. එතකොට පෙබරවාරි 4ක් දෙනවා හැම අවුරුද්දකම. මම දැන් වග්ගරවලදී දෙනවා 3 පාරක්ම. ඕනෝර මහරවල 3 පාරක් දීලා තියෙනවා. එතකොට ජයන්තපුර ඉස්සලා මේ පාර 50ක් දෙන්න යන්නේ. තව ඉස්සරහ දිගටම මම දෙන්න හිතා ඉන්න මගේ අතපහ හිතෙනකම්ම මම මේ දේ කරනවා මේ වැඩට. මම මේ තනියම තමයි කරන්නේ කවුරුවත් නැහැ. මගේ දුවලා 3 දෙනෙක් පුතත් නුනත් හිටුවා පොඩ උදව් කරනවා. ඒගොල්ලන් පුළුවන් විදිහට. ඇත්තටම මේ මම මේක මේ මගේ අම්මා තාත්තා වෙනුවෙන් මම පිළිපිටා මේ කරන්න වැඩසටහන මම මේ අතාරින්නේ නැහැ මේක. මම දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා මගේ මේ චූටි මේ වඩු මඩු විතර මේ කරන්න මම පුළුවන් නම් ඉතින් ඔයගොල්ලෝ ඉතින් මට පොඩි සහයෝගයක් දෙන්න මේ මගේ මේ කෙමිකල් ටික ගන්න එහෙම මට පොඩි උදව්වක් කරන්න මම මේ පාර ලෑස්ති 500ක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මට 500ක් කරන්න අමාරුයි වගේ දැන් අපහසුයි. එහෙනම් මම 350ක් තමයි දැන් කොහොම හරි අගනිම කරලා තියෙන්නේ.